very good. දවසින් දවස අපේ ප්‍රොෆිට් වැඩි වෙලා. නේ චත්‍ර? ඔව් සර්. අපිත් එක තරම් කරන්න හිටපු ඔක්කොම ජුවලරි shops දැන් අපිට ටිකක් රෙස්පෙක්ට් කරනවා. එහෙම තමයි වෙන්න ඕනේ. ඒ හැම කෙනෙක්ම අපේ ළඟට එන විදිහට වැඩ කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න ඕනේ මේ ඉස්සර වගේ බය කරලා කෑගෝ ගාලා නෙමෙයි. මුලින් පාවිච්චි කරලා. තේ ටිකක් බීලා ඉන්න. මේකයි. ඉස්සර අපි කෙල්ලෝ 5 දෙනා එකතු වෙලා බිස්නස් කරන්න ඊන මැව්වා. අද අපේ මහත්තුරු එක්ක වෙලා බිස්නස් කරනවා. හරිම සතුටක් දැනෙනවා. මට තාම මතකයි ඉස්සර අක්කලා ගරාජ් එකේ සෙට් වෙලා බෑන්ඩ් එකක් දාන්න ප්ලෑන් කරනවා. ඒ හීන හරිම ලස්සනයි චත්‍ර. ඒ හීන පස්සේ දුවලා, හති වැටිලා, සතුටු වෙලා, දුක් වෙලා, ටෙම්පරාද් වෙලා තමයි අද මේ තැන ඉන්නේ. නේද කල්ප? චත්‍ර අපි මේ ප්‍රොෆිට් එක දවසින් දවස වැඩි කරගන්න බලන්න ඕනේ. අනිත් හැම කස්ටමර් කෙනෙක්ම අපි පැත්තට නම්ම ගන්න ඕන. මම අපේ කොල්ල සෙට් එක අතේ මැසේජ් එකක් දැම්මා අපේ ෂොප් එක ගැන. උන් මෙලහවට මුළු රටම ගිනි තියලා ඇති. අපි ගිහිල්ලා එන්නම් සර්. නෑ ඔය අතර තියාගන්න. මගල එකක් තියෙනවනේ. සර් මං ඔව්. ඔය වගේ අතුරක් තියෙන්න ඕනේ විශ්වාසවන්ත කෙනෙක් ගාව. අපිට ඔයා විශ්වාසයි චත්‍ර. දැන් කල්පෙනකන් ඉන්න ඕනේ ෂොප් එක ඕපන් කරන්න. ඔයා ඕපන් කරලා වැඩ ටික කරගෙන යන්න. අනේ thank you very much sir. මං ගැන මේ තරම් විශ්වාස කරන එක ගැන. චත්‍ර අපි ගොඩාක් අමාරුවෙන් දියුණු වෙන හදන මිනිස්සු. ඇයි අපි අවිශ්වාස කරගන්නේ? ඕකේ කිලෙන්. අපි යා. පිටින් චම්පි මේ කීමාසි. මෙදාපාර ඉන්කම් එක සරුවේ වගේ නේද ලොක්කා? මහත්තයා ඔය සල්ලි ගණන් කරපු සුදු අත් දෙකෙන්ම මගේ කොටසත් ගණන් කරලා දෙමු. මෙදාපාර ඩබල් ඕන. මට ආරංචි ලොක්කගේ ආදායමත් වැඩි වුණා කියලා මේ පාර. මොන බොරුද මහත්තයා? මේ වටපිටේ මිනිස්සු ඉරිසියාවට කියන කතා. අනිත් එක මේ ගිය මාසෙට වඩා මේ පාර බිස්නස් ඩවුන්. අවුරුදු ගාණක් තිස්සේ මේ ඒරියා එකේ ඔටුන දාගෙන ඉන්න මේ මහත්තයාටද උඹ බොරු කියන්නේ? දෙගුණයක්. ඔය විදියට හැමදාම හිටියොත් ලොක්කට පුළුවන් අහස උසට දියුණු වෙන්න. හැබැයි යූ ටර්න් ගහලා හැරෙන්න හැදුවතින් තමුසෙකම මිනි පෙට්ටියක සමාදානයෙන් සැතපෙන්න පුළුවන්. එන්නම්. ජයගම. මහත්තයා දේවසිරි නෙවෙයි මහත්තයා. මම ෂෙල්ටන්. මම හිතුවා ජූඩ මහත්තයාට ඔක්කොම කියලා ඇති. ආ
මේ ඉන්නේ මගේ යාළුවා. කඩියා. මම දන්නවා තමසේ ගැන. තමසේ මොනවද කරන්න කියලාත් මම දන්නවා. ඇයි ආවේ? මටයි රස්සාව වුණා. ඒ රස්සාව වුණේ තමසේට විතරක්ද? නැත්නම් මේ පඹයටත් එක්ක? කඩියා ඒ අර ඉන්නේ පාඩු ඉඳේ. මහත්තයා මට ගොඩක් උදව් කරපු මහත්තයා. ඇත්තටම සලකන එක පව්. මට ආරංචි ජූඩා මහත්තයාවත් දෙකේ ගොලේට දාලා මෙතනින් මාරුණා කියලා. මහත්තයාට 아무තෙන් කියන්න ඕනේ නැහැ. මං වගේ කෙනෙක් මෙතන රස්සාව කරන එක මහත්තයාට වැදගත්නේ නේද? හරි. මම තමසලා දෙන්නටම රස්සාවක් දෙන්න. මමද බඩියකුත් දෙන්න. හැබැයි ඊට කලින් මට දෙයක් වෙන්න ඕනේ. ඕන දෙයක් කියන්න මහත්තයා. මේ ඉරහඳයට ෂෙල්ටන්ට කරන්න බැරි දෙයක් නැහැ. මෙහෙන් යාළුවා. මුසේ දන්නව නේද මහත්තයා සම්බ කරන අන්තිම සතේ වෙනකන් හූරගෙන උ කනවා. මට ඕනි උගෙන් නිදහස් වෙන්න. ආ ඉන්න දෙයක් නැහැ නේ. එන්න. ඉස්සර වගේ හැම දෙයක්ම එහෙමම තියනවන අවුලක් නෑ. මොනවද බොන්නේ? මොකුත් එපා. මට ඕනම් බත් එක ටිකක් කතා කරමු. මහත්තයා කේස් එකට උඹට සබ් එක දෙන්න බැරුණ එකට සෝරි. ආ කරන්න. උඹට බැරි නම් ඉතින් බෑනේ. ඔය කියන්නේ ඒක නෙමෙයි බං. මහත්තයා වගේ එකෙක් හැප්පෙන්න උඹට ලේසි නෑ. ඒක පුළුවන් උඹට පොඩි ෂේප්මන්ට් එක කරන් දෙන්න. ඒකෝ අතපය සිකරලා නෙමෙයි. පොඩි ඩොක් එකක් දාලා ෂේප්මන්ට් එකක් ගන්න පුළුවන්. අදුමතරම උඹ ඔය ජීවන කප්පමෙන් භාගයක්වත් අඩු කරගත්තොත් ඕනේ නැහැ ජුඩ්ඩයියා. මං හිතන්නේ ඔය කීමට ඌ කප්පමෙන් කීයක් හරි අඩු කරයි කියලා. ඒ කියන්නේ උඹ දිගටම කප්පම් ගෙවනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. නමගේ අපරාධකරුවෙකු හා පාතාල නායකයෙකු වන මහත්තයා නොහොත් පාලිත මාරසිංහ නැමැත්තා අද දහවල් නාදුලන තුවක්කුකරුවෙකුගේ වෙඩිපහරකින් මරුමුවට පත් වී ඇත. මෙසේ ඝාතනය වූ මහත්තයා මෑතක් වනතුරුම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ගැනීමේ කටයුතු කරගෙන ගිය බව වාර්තා වේ. තවම මේ ඝාතනයේ පිටුපස සැබෑ තතු හෙළි වී නැති අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 7 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. ජයවා මේ රංජියා අයි කවදාවත් කප්පම් ගෙවන්නේ නැහැ. ජයවා අන්න ජූඩා නියම චණ්ඩි. ජූඩාට කරන්න බැරි වෙච්ච දේ එක දවසින් කරාව. එක දවසින්. මමවත් හිතුවේ නෑ මම මේ වගේ එකෙක් කියලා. කොමාරි මූ මගේ ඔළුවේ තියෙන ලොකු බරක් බෙරක් කළා දැම්මා.
ඒ කියන්නේ ඔබ දන්නවා මේ මර්ඩර් එක දුන්නේ කවුද කියලා? මන් දන්නේ නොදන්නවත් නෙමෙයි ජූඩයි. අනිත් එක මන් දන්නවද නොදන්නවද කියන එක ජූඩයිට වැඩක් නැහැ නේ. රංජි මල්ලි ඔබ කියන්න අකමැති නම් නොකියුවට කමක් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. ඔය අනවශ්‍ය දේවල් හංගන් ඉඳලා ඊට පස්සේ පස්සෙන් පන්නන්න ගත්තම විඳවන්න වෙයි. අන්න එක මතක තියාගන්න. මිස්ටර් කල්ප අපි දෙන්න ගැන ලොකු විශ්වාසයකින් ඉන්නේ මල්ලි. ඒක නිසා පුළුවන් තරම් මහන්සි වෙලා අපිට වැඩ කරන්න වෙයි. මට නම් කට්ට කාලා හොඳට පුරුදු වෙයි. මියුසික් සෙන්ටර් එකේ වැඩ කරද්දී මාකටිං සයිඩ් එකයි ඇකවුන්ටිංగ్ සයිඩ් එකයි දෙකම හැන්ඩල් කරේ මමනේ. ඒක නිසා ඔකම හදන්නේ. ඒ කට්ටම අපිට මෙහෙදිත් කන්න වෙයි මල්ලි. මොකද මේ ජුවලරි ෂොප් එකේ ලේබ් එකේ ඉඳන් මැනේජර් දක්වා වැට්ටික් කරන්න වෙන්නේ අපි දෙන්න. ඒක එච්චර දෙයක් නෙවෙයි. රයිට්. එහෙනම් ඔයා මෙතන වැට්ටික බලාගන්න. මම ඇතුළට ගිහිල්ලා ඊරේ ආපු ඕඩර්ස් වල ජුවලරිස් ටික චෙක් කරලා එන්න. Good morning sir. මොනවද බැලුවේ? ඔයාට කැමති දෙයක් ඔයා තෝරගන්න දෙන්න. කීයක් විතර චේන් එකක්ද බලන්න? මේ රත්තරන් වලට වඩා මට ඔයාව වටිනවනේ රත්තරන්. ඔයා කැමති එකක් බලන්නකෝ. මිස් ඔය අල්මාරියේ තියෙන අලුතෙන්ම ආපු ජුවලරි අයිටම්ස්. මිස් කැමති එකක් සිලෙක්ට් කරගන්න. මිස්ගේ සයිස් එකට අපි හොඳ එකක් හදලා දෙන්න. සර්ටත් මොන හරි ඕනද? මට එළිලා මැරෙන්න හොඳ ලණුවක් තියෙනවා නම් පෙන්නන්න. ලණුවක්? ලණුවක් මොකද? ඔච්චර ගණන්ව පෙන්නන්නේ 15. ටිකක් ගණන් අඩුව පෙන්නනවකෝ. නිකන් රෝල් ගෝල්ඩ් වගේ ඒවා. රෝල් ගෝල්ඩ් කොහෙද සර් මේ ෂොප් එකේ? සර්ට උනන් ඩිස්කවුන්ට් එකක් දාලා මැනේජර් කතා කරලා දෙන්න. හා ඔයනේ චත්‍රයියා. මාලා. චත්‍ර සර්. අපි යමු. ඉක්මන් කරන්න යමු. අනේ බානෝ මම තාම චේන් එකක් තෝරලා නැහනේ. මේ මවුලක් කතා කරන්නේ 15 අපි යමු. හලෝ සුද්දා. how are you? තිජේ. මේ ඉන්නේ මගේ ඉංග්‍රීසි ක්ලාස් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. අපි මෙයාට හොඳ ඩිස්කවුන්ට් එකක් දාලා දෙමු. සුද්දා මොනවද බලන්නේ? අනේ සර් මට ඩිස්කවුන්ට් එපා. මට ජුවලරි ඕනිත් නැහැ. අනේ සර් අපේ අම්මට නම් කියන්න එපා දිනුම එක මම මෙහෙ ආවා කියලා. ඒ මොනොත් අම්මා මාව බාල් කෙල්ලයි. දිනු අපි යමු. අපි යන්න සර්. शादी हो गई है उसकी वो भी अपने मामलात से बहुत प्यार करती है कुछ भी कर सकती है उनके लिए मुझे भी छोड़ सकती है अपने प्यार බලන්න දිලා ඒත් ඉතින් मतलब और कुछ पता नहीं पड़ता जैसे तो दिल में तो रहे දිනුමල් මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. वो वहां से खुद भी नहीं जाए තිගේ और अगर जाएगी भी ना කියන්නේ तो बताकर जाए මේ පහන්දි ඇයි මේ කසාදපති නගපැති? ඒක නම් මට හිතාගන්න බෑයි. මොන වුණත් අපේ අක්ක දැන් හරි වෙනස්. වෙනස් කියන්නේ ඇවිලේ මෙයාගේ ෆෝන් එකත් ඕක. යන්න එන්නේ කොහෙද කියලා කියන්නෙත් නැහැ. දැන් ඉන්නේ ඉස්සර හිටිය පහන්දිත් නෙමෙයි. අයියේ ඔයා තරහ ගන්න නැත්නම් මම දෙයක් කියන්නද? මොකද්ද? ජනප්‍රිය වෙද්දී පරණ ෆෙයාස් කැඩලා යනවා කියලා මං අහලා තියෙනවා මිනිස්සුන්ගේ. බලන්න.
විපාෂා පාස ජෝන් ඒබ්‍රහම් එක්ක කොච්චරනම් කල් යාළුලා හිටියද? විපාෂා හිට වුණා විතරයි ඒ ෆෑග බ්‍රේක් වුණා. එතකොට සල්මන් ખાන්, කත්‍රීනා, කරීනා, ෂාහිද්, රම්බීර්, දීපිකා කී දෙනෙක්ගේ නම් ෆෑස් කැඩලා තියෙනවද අයියේ? එතකොට මේ ඔයා කියන්නේ මගේ පහන්දිත් ඒ වගේ වෙනස් වෙයි කියලාද? චින්තේ පහන්දි කියන්නේ මගේ අක්කා තමයි. ඒත් මමත් කියන්නේ ඔයා හිත හදාගෙන හිටියොත් හොඳයි කියලා. ඔයාට කෝල් එක කරුවාට අපේ අක්කා පැය ගණන් ෆෝන් එකේ එල්ලලා ඉන්නවා. අහුවම නම් කියන්නේ මේ ෆෑන්ස්ලයි පත්තරවලුයි ටීවී වලුයි අරකුනේ මේකුනේ කියන්නේ. ඒත් කවුද දන්නේ? නැද්ද අශෝක? කසාද බඳිනෙක් ගැන කතා කරන්න කැමතිම නැහැ. අඩුම ගානේ එයා ගැනවත් කතා කරනවට එයා කැමති නැහැ. කසාද බැන්දාම ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බෑ. ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බැරි කොහොමද නේ? කසාද බැන්දා. චින්තේ යල කොල්ලෙක්. ඔය අපේ අක්කව බැන්දත් නැතත් ඔය මගේ ෆිට් එක. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඕන දෙයක් වෙන්න කියලා ඔය ඔක අපේ අක්කට කෙලිම කියලා දාන්න. මං කියනවා ඒ දැම්මනේ වෙලාව ආවම